ඔයා හිතනවද මිනිස්සෙක්ගේ අත්පා ගහක කඳක් වගේ වෙන්න පුළුවන් කියලා? සයන්ටිෆික් විදියට මේක වෙන්න බෑ වගේ නේද? හැබැයි මේක ඇත්තම ඇත්ත. අද අපි කතා කරන්නේ ලෝකේ ඉන්න දුර්ලභ රෝගීන් 1000කටත් වඩා අඩු පිරිසකට තියෙන රෝගයක් ගැන. ඒ තමයි ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් කියලා කියන මෙන්න මේ රෝගේ. ඇත්තට මේ රෝගේ නම තමයි එපිඩිමෝඩිස්පීසියා පෙරිසිෆෝමිස් කියන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න මොකද මං අන්තිමට කියන්නම් මෙන්න මේ රෝගීන්ට අපට කොහොමද උදව් කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් කියන්නේ මොකක්ද? ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් කියන රෝගේ වෛද්‍ය විද්‍යාත්මක නම තමයි එපිඩිමෝඩිස්පීසියා පෙරිසිෆෝමිස් කියන්නේ. ඉතින් මේකට අපි කෙටියෙන් කියනවා EV කියලා. 1958 දී මුලින්ම හොයාගත්ත රෝගයක් තමයි මෙන්න මේ රෝගේ. සරලවම කිව්වොත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය HPV වෛරසයට එරෙහිව වැඩ කරන්නේ නැතුව යනවා. HPV කියන්නේ Human Papilloma virus. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මෙන්න මේ වෛරස් එක આવොත් ඉන්නන් දෙකක් තුනක් හැදිලා හොඳ වෙනවා. නමුත් EV තියෙන කෙනෙක්ට මෙන්න මේ වෛරසය ශරීරය ඇතුලේ අවුරුදු ගාණක් ජීවත් වෙනවා. ඒකින්ද සම ගහක පොත්ත වගේ ගණකම් වෙනවා. ඉන්නන් වගේ ගෙඩි ශරීරය පුරා ඇති වෙන්න ගන්නවා. වැදගත්ම දේ තමයි මේ රෝගය බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒ කියන්නේ මේ රෝගියෙක් ගාවට කෙනෙක් ගියා කියලා ඒ රෝගියාගෙන් අඩ ගියපු කෙනාට මේ රෝගය වැළඳෙන්නේ නැහැ. ඇත්තට මේක කොහොමද වෙන්නේ? විද්‍යාත්මක පැත්තෙන් අපි බලමු. හේතුව තියෙන අපේ ජානවල අපේ DNA වල තියෙනවා EVA1 ඒ වගේම EVA2 කියලා ජාන දෙකක් තියෙනවා. මේ ජාන දෙකේ වැඩේ තමයි අපේ සමේ සෛල වලට කැල්සියම් සහ සිංක් ගන්න උදව් කරන එක. ඒකින් HP වෛරස් එක මරලා දැමීම තමයි සිදු වෙන්නේ. නමුත් EV තියෙන අයට මෙන්න මේ ජාන දෙකේ දෝෂයක්ින්ද ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය HPV වලට එරෙහිව වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මේක තියෙන්නේ පවුල් වලින් පවුල් වලට එන රෝගයක්. ඒ කියන්නේ ජානමය රෝගයක්. අම්මටයි තාත්තටයි මෙන්න මේ දෝෂ ජානය තිබුණොත් දරුවන්ට හැදීමේ බරපතල අවදානමක් තියෙනවා. ඒ කියන්නේ අම්මටයි තාත්තටයි රෝග ලක්ෂණ නැතුව දරුවන්ට මෙන්න මේ රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් තියෙනවා. අපි දැන් බලමු රෝග ලක්ෂණ සහ මෙන්න මේවා වර්ධනය වෙන්නේ කොහොමද කියලා. EV වල ලක්ෂණ පොඩි කාලයේදීම පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 4 ඉඳන් 10 අතර කාලය තුල මෙන්න මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මුල් අවස්ථාවේදී අත්පාවල පැතලි, ඒ වගේම රතු දුඹුරු පාට ඉන්නන් වගේ ඇති වෙන්න පුළුවන්. ඒවට කියන්නේ ෆ්ලැට් වෝට්ස් කියලා. මෙන්න මේ වැඩි වෙන අවස්ථාවේදී වයස වැඩි වෙනකොට මෙන්න මේ ඉන්නන් ගහක පොත්ත වගේ ඝනකම් වෙනවා. අත් දෙකේ පාවල, ඒ වගේම කන්වල, නාසයේ වටේ මෙන්න මේවා ලොකු වෙලා වර්ධනය වෙනවා. සමහර රෝගීන්ගේ අත් දෙක කිලෝ 5ක් විතර බර වෙන්න පුළුවන්. අනෙකුත් ලක්ෂණ තමයි අවුවට සම පිච්චෙනවා වගේ වේදනාවක් එනවා. ඒ වගේම ඇඟිලි නැමීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් වයස 30ත් 40ත් වෙනකොට තමයි ලොකුම අවදානම් වෙන්නේ. ඒ තමයි සමේ පිළිකා. EV තියෙන අයගෙන් 30%කට 60කට වගේ ස්කියුමස් සෙල් කාසිනෝමා හැදෙනවා. ඒ නිසා අවුවෙන් බේරන එක තමයි වැදගත්ම දේ. ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් ගැන ලෝකේ ප්‍රසිද්ධ කතන්දර. එහෙම නැත්නම් උදාහරණ ගොඩක් තියෙනවා. ලෝකේ ගොඩක් අය මේ රෝගය ගැන දැනගත්තේ ඉන්දුනීසියාවේ දිදී කොස්තෙරා මහත්මයා ගැන. 2007 දී ඩිස්කවරි channel එකෙන් වාර්තා වැඩසටහනකට ගියාට පස්සේ එයා ට්‍රීමෑන් විදියට ප්‍රසිද්ධ වුණා. එයාගේ අත් දෙකේ පා දෙකේ මෙන්න මේ විදියට ගහක අතු වගේ දකින්න ලැබුණා. එයාට දවසේ වැඩ ටිකවත් කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තිබුණේ. පසුව ඇමරිකාවේ වෛද්‍යවරුන් 16 දෙනෙක් එකතු වෙලා සැත්කම් 9ක් කරලා අත් දෙකින් මේ රෝගය 95%ක් ඉවත් කරා. ඊට පස්සේ බංගලාදේශයේ අබුල් බජන්ඩ්‍රා කියන කෙනාගේ මෙන්න මේ රෝගය දකින්න ලැබුණා. එයාගේ අත් කිලෝග්‍රෑම් 12ක් විතර බර වුණා. ඊට පස්සේ ඩකා මෙඩිකල් කොලෙජ් එකේ වෛද්‍යවරුන් 25 දෙනෙක් එකතු වෙලා අවුරුදු 2ක් පුරා සැත්කම් කරලා ඔහුගේ අත බේරගත්තා. ලංකාවේ නිශ්චිත සංඛ්‍යා වාර්තා නැති වුණත් ඉතින් වල සමාජයේ මේ පිළිබඳව කතා බහට ලක් වෙනවා. අපි දැන් බලමු මේ කොහොමද මේ රෝගය හඳුනාගන්නේ, මේ සඳහා තියෙන ප්‍රතිකාර කොහොමද කියලා. EV රෝගය හඳුනාගන්නේ කොහොමද? පළවෙනි එක තමයි සම පරීක්ෂා කරන එක. වෛද්‍යවරයා විසින් භෞතික වශයෙන් ඔයාගේ සම පරීක්ෂා කරනවා. දෙවෙනි එක තමයි බයොප්සි. සමේ පොඩි කොටසක් අරගෙන අන්වීක්ෂාකාරයෙන් බලනවා. මේකෙන් කරන්නේ HP වෛරස් එකේ DNA තියෙනවද කියලා තමයි පරීක්ෂා කරන්නේ. තුන්වෙනි එක තමයි ජාන පරීක්ෂාව. එහිදී කරන්නේ EVA1 EVA2 ජානවල දෝෂය තියෙනවද කියලා ටෙස්ට් කරන එක. ඉතින් බලමු අපි මේ සඳහා තියෙන ප්‍රතිකාර මොනවාද කියලා. සම්පූර්ණ සුවයක් දැනට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි පාලනය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අංක එක තමයි ශල්‍ය කර්ම. ඉතින් මෙහිදී කරන්නේ විශාල වූ වර්ධන අවයවයන් කපා ඉවත් කිරීම. හැබැයි මෙන්න මේ HPV වෛරසය තියෙන නිසා
ශරීරයේ නැවතත් මේක ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ රෝගේ පාලනය කරගන්න පුළුවන් දෙවන ක්‍රමය තමයි ඖෂධ මගින් පාලනය කර ගැනීම. ඒ සඳහා රෙටිනොයිඩ් වගේ බෙහෙත් වර්ග භාවිතා කරලා සමේ වර්ධනය අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්ෆෙරෝන් වගේ ඉන්ජෙක්ෂන් වලින් ප්‍රතිශක්තිය වැඩි කිරීම මගින් මේ රෝගය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවුවෙන් ආරක්ෂා වීම මගිනුත් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. ඉතින් අවුවෙන් ආරක්ෂා වීම සඳහා ඉතින් අත්වැසෙන විදියට ඇඳුම් අඳින්න පුළුවන්. ඒ වගේම අත්වැසුම් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ රෝගය පාලනය කරගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක් තමයි මේ රෝගේ සමය පිළික ඇතිවීමේ අවදානමක් තියෙන හින්දා චෙකප් එකක් කරගැනීම වැදගත් වෙනවා. අවුරුද්දකට දෙපාරක්වත් සමය පිළිකා පිළිබඳව චෙකප් එකක් කර ගැනීම මෙන්න මේ රෝගීන් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් බලමු මේ රෝගය පිළිබඳව තියෙන සමාජීය පසුබිම මේ වගේම මානසික පැත්ත මොන වගේද කියලා. මෙන්න මේ රෝගයට වඩා ලොකුම ප්‍රශ්නේ තමයි සමාජයෙන් මෙන්න මේ රෝගයට ඇතිවන බලපෑම. මෙන්න මේ රෝගීන්ට ගස් මනුස්සයා අද්භූතය වගේ නම් කියලා මෙන්න මේ රෝගීන්ව අපහසුතාවයට පත් කරනවා. ඩිඩි කොස්සේර මහත්මයා සඳහන් කරලා තිනවා මිනිස්සු ඒගොල්ලෝ එයාගේ නෑත් වෙන ඒ වගේම ළමයි යාට ගල් ගහනවා කියලා. ඉතින් මතක තියාගන්න ඕනේ මේක කිසිම වෙලාවකට ඒ රෝගීන්ගේ වරදක් නෙමෙයි. මේක ජානමය රෝගයක්. ඉතින් මේ වගේ රෝගීන් අතර තියෙන ભેදය අපිට අඩු කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ රෝහල් වල ජාතික රෝහල් ඒ වගේම කරාපිටිය රෝහල් මෙන්න මේ වගේ තැන්වල සම පිළිබඳව පරීක්ෂා කරන අංශ තියෙනවා. ඉතින් රෝගීන්ට නොමිලේම තමන්ගේ සමේ පරීක්ෂාවක් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ සඳහා කරන්න පුළුවන් දේවල් මොනවද? ඇත්තට මතක තියාගන්න ඕනේ මෙන්න මේ EV සුව කරන්න බෙහෙතක් නැහැ. නමුත් අපිට මේ රෝගීන් සඳහා මිනිස්කම පෙන්වන්න පුළුවන්. ඉතින් අපිට මේ රෝගය පිළිබඳව දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම මේක බෝ වෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න. ඒ වගේම මේ රෝගීන්ව විවේචනය කරන්න යන්න එපා. ළමයින්ට කියලා දෙන්න මේක වෙනස්කම නෙමෙයි මෙන්න මේ රෝගය ඇති වෙන්නේ මෙන්න මේ හේතුවින්ද කියලා දෙන්න. ඉතින් ලංකාවේ මේක දුර්ලභ රෝගයක් වුණත් මෙවැනි රෝගියෙක් ඔබ දුටුවොත් අනිවාර්යයෙන්ම ඒ අයට උදව් කරන්න. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා තවත් කෙනෙක්ව දැනුවත් කරන්න. ඒ මගින් ඔබ කරන්නේ සමාජ සත්කාරයක්. ඔයා අන්තිමට මතක තියාගන්න ඕන ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් කිසිම මිනිසෙක් ගහක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෛරසය නිසා සමේ අසාමාන්‍ය විදිහට හැදෙන එක විතරයි වෙන්නේ. ඉතින් එයාලත් අපි වගේ hina වෙනවා, අපි වගේ අඬනවා, ඒ වගේම අපි වගේ හීන දකින්නවා. ඉතින් මේ වීඩියෝෙන් මං හිතනවා ඔයාට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති මේ රෝගය ඇති වෙන්නේ කොහොමද? මේ රෝගේ හේතු මොනවාද? මේ රෝගේ වළක්වා ගන්න, ඒ වගේම පාලනය කරගන්න මොන වගේ දේවල්ද කරන්න කියලා ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ දුර්ලභ රෝග ගැන ඔයා දැනගන්න අවශ්‍ය නම් ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න. මේ පිළිබඳව දැනගන්න අවශ්‍ය මෙන්න මේ රෝගය පිළිබඳව දැනගන්න ඕන කියලා. ඉතින් අපි ඒ පිළිබඳව වීඩියෝ කරන්න සූදානම් ඉන්නවා. ඉතින් මේ වගේ සෞඛ්‍ය සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳව තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක all විදිහට දාලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු.